අපිට කෙනෙක්ගේ වයස තීරණය කරන්න පුළුවන් ගෙස් කරන්න පුළුවන් එයාගේ අයි ඒරියා එක හොඳට නිරීක්ෂණය කළොත්. ඉතින් හිතන්න කෙනෙක් ඇස් වටේ ප්‍රදේශයේ ඉක්මනට වයසට යන ගිහිල්ලා අඳුරු වෙලා රින්කල්ස් ඇති වෙලා තියෙනවා නම් ඒ කියන්නේ එයාගේ වයසටත් කලින් එයා වයසට ගියා වගේ පෙනුමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකට කරන්න ඕනේ ට්‍රීට්මන්ට් ප්ලෑන්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ වෛද්‍යවරයෙක් හම්බ වෙලා එහෙම නැත්නම් අදාළ ක්ලිනික් එකකට ගිහිල්ලා ට්‍රීට්මන්ට්ස් ප්ලෑන් වලට යන්න පුළුවන්. ඉතින් ට්‍රීට්මන්ට් ප්ලෑන් ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක් හිතනවා අණ්ඩයි ක්‍රීම් එකක් විතරක් පාවිච්චි කරාම ඇති කියලා. ඉතින් අණ්ඩයි ක්‍රීම් එකකින් වෙන්නේ අපේ අයි ඒරියා එකට මොයිස්චර් එකක් ලබා දෙනවා. යම් විදියකින් හැම වේලිම අවම කරලා රින්කල් ඇති වෙන එක යම් මට්ටමකට කන්ට්‍රෝල් කරනවා. නමුත් මේකම විතරක් බෑ අපිට අයි ඒරියා එකේ ඒජ් කන්ට්‍රෝල් කරන්න. එහෙනම් අපිට ට්‍රීට්මන්ට්ස් වලට යන්න වෙනවා. PRP ට්‍රීට්මන්ට්. PRP ට්‍රීට්මන්ට් වලින් කරන්නේ අපේ අයි ඒරියා එකේ කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා. ඒ වගේම අයි ෆිලර්ස්. ඉතින් අයි ෆිලර් එකක් කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම කන්සල්ටේෂන් එකක් ගන්න ඕනේ අදාළ වෛද්‍යවරයාගේ. අයි ෆිලර් එකකින් අයි එක බැහැපු ගතිය සහ අයි ඒරියා එකේ කළු ගතිය අවම කරගන්න පුළුවන්, කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම PDO මොනොත්‍රෙඩ්. PDO මොනොත්‍රෙඩ් තුලිනුත් කරන්නේ අයි ඒරියා එකේ ගිලුණු භාවය, බැහැපු භාවය අවම කරගන්න පුළුවන්. ඊට අමතරව අණ්ඩයි පීලින්. අණ්ඩයි පීලින් එකෙන් කරන්නේ අණ්ඩයි ඒරියා එකේ ඩාර්ක් ගතිය කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් අනිත් ට්‍රීට්මන්ට් එක තමයි සැමන් DNA ට්‍රීට්මන්ට්. මේක බොහොම ජනප්‍රිය ට්‍රීට්මන්ට් එකක්. මේතනනෙත් කරන්නේ කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරලා අපේ ස්කින් එක තරුණභාවය රැකගන්න සපෝට් කරන එක. ඉතින් මෙන්න මේ වගේ මෙඩිකල් ප්ලෑන්ස් වලින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ මේ තියෙන ගැටලුකාරී තත්ත්වය අවම කරගන්න, කන්ට්‍රෝල් කරගන්න. ඉතින් මේ තුලින් ඔයගොල්ලන්ගේ තරුණභාවය නිරන්තරයෙන්ම රැකගන්න පුළුවන්. ලස්සන වෙන්න හැමෝම යන තැන චැන්ඩ්‍රී